ප්‍රීමා ශ්‍රී ලංකා යූත් ලීග් තරගමාලාවේ වයස අවුරුදු 15 කණ්ඩායම් අතර අද දවසේ පැවතුණු දෙවන තරගය මේ දැන් නිමාවට පත්වන්නේ කොළඹ නෝර්ත් කණ්ඩායමට ජයග්‍රහණය හිමි කර දෙමින්. කෙසේ වෙතත් කොළඹ නෝර්ත් කණ්ඩායම ලබාගත් ලකුණු 209ක ඉලක්කය හඹා යමින් ලකුණු 210ක ඉලක්කයක් හඹා ගිය දඹුල්ල කණ්ඩායම ලකුණු 201ක් ලබා ගන්නට සමත් වුණා කඩලු 5ක් දැවි එහි සුවිශේෂම සිද්ධිය බවට පත් වුණේ අවසන් පන්දුවේදී ලකුණු 6ක් ලබා ගනිමින් දිසස් බණ්ඩාර ඔපමට්ටම් මුණු ශතකයක් අද දවසේදී වාර්තා කරන්නට සමත් වීම සැබවින්ම මනරම් ශතකයක් දිසස් බණ්ඩාර ලබා ගත අයකුවත් වඩාත් නිවැරදි. ඔහු ඒ සඳහා පන්දු 106ක් ගත කළා. 4 පහර 10ක් සහ 6 පහර 5ක් ඊට ඇතුළත් වුණා. එක් අන්තයක් රැකගනිමින් දඹුල්ල කණ්ඩායම් දෙසට බොහෝ බලාපොරොත්තු ගෙනෙන ලද ඉනුමකුයි දිසස් බණ්ඩාර අද දවසේදී ක්‍රීඩා කළේ. කෙසේ වෙතත් සමස්ත තරගය තුළ ලකුණු 209ට කඩලු 9යි කොළඹ නෝර්ත් කණ්ඩායම පන්දුවර 38කදී විශේෂයෙන් උදෑසන ඇදහැරුණු වර්ෂාව නිසාවෙන් පන්දුවර 38කටයි තරගය සීමා වුණේ. ඒ අනුව පන්දුවර 38ක් තුළ ලකුණු 210ක ඉලක්කයක් හඹා ගිය දඹුල්ල කණ්ඩායම කඩලු 5ක් දැවි ලකුණු 201ක් ලබා ගන්නට සමත් වුණා. විශේෂයෙන්ම දිසස් බණ්ඩාර ලබාගත් ලකුණු 101ට අමතරව ඔවුන්ගේ කණ්ඩායමට තවත් විශාල ශක්තියක් සපයන්නට සන්තෝෂ් සමත් වුණා. සන්තෝෂ් ගුණසේකර සමත් වුණා. ඔහු ලකුණු 37ක් ලබා ගන්නට සමත් වුණා. ඒ අනුව ප්‍රීමා ශ්‍රී ලංකා යූත් ලීග් වයස අවුරුදු 15 ක්‍රිකට් තරගමාලාවේ පළමු දිනේ තරග නිමාවට පත් වුණා. කොළඹ නෝර්ත් කණ්ඩායමට දෙවන තරගයේ ජයග්‍රහණය හිමි කර දෙමින්.